කොහොමද මගේ උන් සෙට් එක ඔයාලා හැමෝම මම සාදරයෙන් පිළිගන්නවා සතිය CA ගේ YouTube channel එකට. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ Free Fire ලෝකයේ සුපිරිම චරිතයක් වුණ රයිස්ටාර් ගේ ජීවිත කතාව ගැන. වීඩියෝ එක බලන්න කලින් මගේ උන් සෙට් එක අනිවාර්යෙන් මතක් කරලා වීඩියෝ එකට like එකක් දාලා subscribe පාරක් දාලා දන්න අයට share කරලා අපේ channel එකට සුපිරි support එකක් දෙන්න. හරි අපි වීඩියෝ කතා නැතුව යමු වීඩියෝ එකට. රයිස්ටාර් ගේ අත්තනම විදියට සඳහන් වෙන රායි කියලා නමක්. එයා ඉපදුනේ ඉන්දියාවේ කල්කටා කියන නගරේ. මෙයා ඉපදෙන්නේ හරියටම 2000 අවුරුද්දේ. ඒ කියන්නේ මේ අවුරුද්ද වෙනකොට එයාට අවුරුදු 26ක් වෙනවා. එයා වයසයි වගේ වුණාට එයාට අවුරුදු 26 තාම වැඩි වෙනසක් නැහැ. ඇත්තටම කිව්වොත් එහෙම රයිස්ටාර් කියන කෙනා පට්ටම දුප්පත් කොල්ලෙක්. දුප්පත් කම ඉඳලා සුපිරිට උඩට එන සුපිරිම කතාවක් තමයි මේ රයිස්ටාර් ගේ කතාව කියන්නේ. මෙයාගේ තාත්තා කරන්නේ සපත්තු මහන එක. මෙයාගේ අම්මා කඩවල වලට කේක් කැම දානවා. මෙයාට තව මල්ලි කෙනෙකුත් ඉන්නවා. මෙයාගේ මල්ලිගේ නම තමයි විශ්වාස්. මෙයා 2017 අවුරුද්දේ මුලින්ම ඉස්කෝලේ ගමන ආරම්භ කරනවා මෙයාගේ. කොහොම හරි මෙයා අවුරුද්දක් විතර පහුවෙලා තමයි ඉස්කෝලේ යන්න පටන් ගන්නෙ. මෙයා මුලින්ම ඉස්කෝලේ ගියාට එයාට ඉස්කෝලේ කටයුතු හරියට සාර්ථකව කරගන්න බැරි මෙයා ඉස්කෝලේ වැඩවලට වැඩිය දක්ෂ නැහැ. ඉස්කෝලේ තියෙන ගොඩක් එක්සෑම් වල මෙයා ෆේල් වෙගෙන තමයි යන්නේ. සාමාන්‍ය එක එක්සෑම් එකක් පාස් වෙලා නැහැ. ගොඩක් අයගෙන් බැනුම් අහගෙන තමයි මෙයා ඉස්කෝලේ ගිහිනුත් තියෙන්නේ. කොහොම හරි මෙයා යන්නේ ගවර්න්මන්ට් කියලා ස්කූල් ජාතියකට. ඒ ඉස්කෝල තියෙන ඉන්දියාවේ ගොඩක් දුප්පත් අයට යන්න තියෙන ස්කෝල තමයි ගවර්න්මන්ට් ස්කූල් කියන්නේ. මෙයා යන්නේ ගවර්න්මන්ට් කියන ස්කූල් එකට තමයි. කොහොම හරි මෙයා ඉස්කෝලේදී 1 වසරේ ඉඳන් 4 වසරට යනකම් යනවා. ඒ වුණාට මෙයා 4 වසරට යනකම්ම ගියත් විභාග 3යි පාස් වෙන්නේ. ඒ විභාග 3 පාස් වෙන්නෙත් අඩුම ප්‍රතිශතය අරන් තමයි ඒ විභාග 3ම පාස් වෙන්නේ. ඉන්දියාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඉගෙන ගන්න අඩු ළමයි ඔය වැඩි ඉගෙන ගන්න කැමති නැති ළමයි ඒ වගේ අයව ඉස්කෝල වල ඉන්න විදුහල්පතිලාට අස් කරන්න පුළුවන් තරම් බලයක් තිබ්බා ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමයේ. එහෙම බලයක් තියෙන නිසා මෙයාගේ ප්‍රින්සිපල් සර් මෙයාව ඉස්කෝලෙන් අස් කරනවා. මොකද මේ වගේ ළමෙක් ඉස්කෝලේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා එහෙම එක ඒවා කියලා මෙයාව අස් කරලා දානවා. ඊට පස්සේ මෙයා පස්වෙනි අවුරුද්දේදී සෙකන්ඩ් ස්කූල් කියලා තව ඉස්කෝලේට යන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මේ සෙකන්ඩ් ස්කූල් කියන එකේ අවුරුදු 5ක් කොහම හරි එක දිගට ඉස්කෝලේ යනවා. 2015 වෙනකන් අවුරුදු 5ක් එක දිගට ඉස්කෝලේ යනවා. කොහම හරි මෙයා ඒ ඉස්කෝලෙනුත් අස් කරනවා. මෙයා එක දිගට එක්සෑම් ඔක්කොම වගේ ෆේල් වෙන නිසා කොහොම හරි මෙයා 2016 දී ඔහේ ගෙදරට නිකන් ඉන්නවා. 2015 දී එයා ඉස්කෝලෙන් අස් කරපු නිසා 2016 අවුරුද්දේදී එයා ගෙදරට වෙලා ඔහේ නිකන් ඉන්නවා. කොහොම හරි මෙයා 2017 දී ආ ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. ඒ ඉස්කෝලේ නම් වැඩි ළමයිනුත් නැහැ හින්දා මෙයා අස් කරන්නෙත් නැහැ. මෙයා නෝමලි එකේ ඔහේ ඉතින් ඉස්කෝලේ යනවා. ඇති වැඩකුත් නැහැ ගිහිල්ලා ඒකේ කට්ටිය ළමයිත් නැති හින්දා වැඩි එයා ඉස්කෝලෙන් අයින් කරන්නෙත් නැහැ. ඊට පස්සේ මෙයාට මේක හරියන්නෙත් නැහැ. එයාටම තේරෙනවා මෙහෙම ඇති වැඩකුත් නැහැ කියලා. ඊට පස්සේ එයාටම ජොබ් එකක් කරන්න පළවෙනි ජොබ් එක කරන්න ඕනේ කියලා එයාටම හිතෙනවා. එයාලගේ මාර දුප්පත්කමත් තිබිලා දෙන්නේ. දවසට වේල් දෙයක් වගේ තමයි කාලා තියෙන අම්මයි තාත්තයි ඒ කට්ටිය. එහෙන් දෙයාට හිතනවා පළවෙනි ජොබ් එක කරන්න. කොහොම හරි මෙයා පළවෙනි ජොබ් එක විදිහට කරන්නේ බඩු කඩේක අතු ගන්න ජොබ් එක තමයි. ඒ කියන්නේ බඩු කඩේක තියෙන කුණු යම ටික මෙයා අතු ගන්න තමයි පළවෙනි ජොබ් එක විදිහට කරගෙන ගිහින් තියෙන්නේ. කොහොම හරි මෙයා 2017 දෙසැම්බර් වල එයා අතු ගන්න කඩේ ඉස්සරහා තියෙන ෆෝන් කඩේට අලුතෙන් Nokia ෆෝන් එක ඇවිල්ලා දිනවා දකිනවා. කොහොම හරි මෙයාට මේ ෆෝන් එක ගන්න පට්ට ආසක් ඇති වෙනවා. මෙයා අම්මගෙන් ඉල්ලනවා තාත්තගෙන් ඉල්ලනවා. අඩුම තරම් මෙයාට සල්ලි තිබුණ නැති නිසා මෙයා මල්ලිගෙන් හිටම් ෆෝන් එක ගන්න සල්ලි ඉල්ලනවා. කොහොම හරි මෙයා මේ මාසෙම සුපිරිට වැඩ කරලා අඩුම මාසයක්වත් යන්න කලින් මේ දෙසැම්බර් මාසේ මේ ෆෝන් එක ගන්නවා. මෙයාගේ මේ ෆෝන් එක ගද්දී එයාගේ අම්මත් එයාට ෆෝන් එක ගන්න සල්ලි වගේක් දුන්නා කියලා මෙයා කියනවා. කොහොම හරි මෙයාගේ මේ කඩේ යාළුවෙක් ඉඳලා දිනවා. එයාගේ YouTube channel එකක් තිබිලා තියෙනවා. ඔය travel කරලා එක එක ඒවා කරලා ඔය YouTube එකට දාන්න ආන්ගේදී YouTube channel එකක් තිබිලා තියෙනවා. මෙයාටත් ඒක දැකලා ඉවරලා YouTube channel එකක් දාන්න මාලාසාවක් ඇති වෙලා තියෙනවා. මෙයාට YouTube channel එකක් කරන්න ආසාව තිබ්බට මෙයා ඊට පස්සේ හිතනවා මොනවද මේකට අප්ලෝඩ් කරන්න කියලා. එහෙම අප්ලෝඩ් කරන්න දේවල් හිතේදී එයාට හිතෙනවා ගේම් එකක් YouTube එකට දාන්න ඕනේ කියලා. ඔයාලා හිතන ගේම් එක තමයි මෙයා ඉස්සෙල්ලාම දාගන්නේ. එයා මුලින්ම මේකට දාගන්නේ Free Fire කියන ගේම් එක තමයි. B2 කියන මුලින්ම PUBG ගේම් එක දාගත්තම මෙයාගේ low RAM තියෙන ෆෝන් එක නිසා මෙයා මුලින්ම දාගත්ත Free Fire ගේම් එක තමයි. ඒ දවස්වල ගරිනා Free Fire ගේම් එක ආපු දවස්වලම නිසා මාර ට්‍රෙන්ඩ් එකක් තිබ්බේ ගේම් එකේ. ඒ නිසා මෙයා ඒ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ගේම් එක වීඩියෝ දානවා කියලා හිතුවා. ඔය ආයේ කිව්වා වගේම ස්ක්‍රීන් රෙකෝඩ් දාගෙන මේ YouTube එකට Free Fire ගේමින් වීඩියෝ අප්ලෝඩ් කරන්න ගන්නවා. කොහොම හරි මෙයා YouTube channel එක මාර විදිහට සාර්ථක විදිහට ගොඩනගාගෙන යනවා. මෙයා හරියටම කිව්වොත් මාස දෙකකින් හරියටම මතක නැහැ මාස දෙකකින් හෝ සති ගානකින් මෙයා සබ්ස්ක්‍රයිබර්ස්ලා 500ක් ඇක්ටිව් කර ගන්නවා කියලා තමයි මෙයා කියන්නේ. කොහොම හරි මෙයාගේ යාළුවොත් මාර සපෝට් එකක් දෙනවා YouTube channel එක කරන්න. මෙයාගේ YouTube channel එකේ නම රයිස්ටාර් subscribe now කියලා පාරවල් ගානේ තියෙන කඩවල ඉස්සරහා වීදිරෝ ටිකක් මෙයාගේ පෝස්ටර් ගහලා තියෙනවා මෙයාගේ YouTube channel එක subscribe කරන්න කියලා. කොහොම හරි මෙයා සති දෙකකින් subscribersලා 500ක් ගත්තා වගේ මෙයා කොහොම හරි මාසයක් යද්දි සුපිරිම channel එක හදලා මාසයක් යද්දි subscribersලා 20k වෙන්නම මාර මේ එකක් තියාගෙන ඉල්ල දිනවා channel එකට.
කොහොම හරි මෙයා channel එක සුපිරියට හදාගෙන ආවට මෙයා 2018 දී channel එක නැති වෙනවා. හරියටම කියන්නේ මෙයා මොකද්ද කරේ කියලා. මෙයා channel එක නැති වෙනත් එක්කම කොහොම හරි මෙයා සුපිරි ෆෝන් එකක් ගන්නවා. තමාට මෙයා channel එක විකුණුවත් දන්නෙත් නැහැ. මෙයාට ෆෝන් එකක් ගන්න ඕනේ තියෙන උමනාව නිසා. කොහොම හරි මෙයා අලුත් ෆෝන් එක අරගෙන ඉවරලා 2019 දී ආයෙ YouTube channel එක පටන් ගන්නවා. දැනටත් මේ තියෙන රයිස්ටාර් කියන වලම සර්ච් කරාම එන ඒ channel එක ඒක තමයි එදා 2019 දී පටන් ගත්ත YouTube channel එක. කොහොම හරි දැන් 2019 දී පටන් ගත්ත channel එකේ දැනට සුපිරියටම subscribersලා මිලියන 12ක් විතර ඉන්නවා. මෙයා මේ ඒ කාලේ සුපිරිය ප්ලේ කරන එක දැකලා ඒ කාලේ සුපිරි ට්‍රෙන්ඩ් වෙච්ච චරිතයක් වුණ ගයාන් ගේමින් කියන චරිතය මෙයාව යාගේ ගිල්ල එකට අරන් මෙයාට e-sport ප්ලේ කරන්න තියලා සුපිරි සපෝට් එකක් මෙයාට දෙනවා. කොහොම හරි මෙයා ගේම් ගහ හිටියට ඔය ඉගෙන ගන්න නැතුව ඊට පස්සේ ඉඳලා ගේම් එකෙන් මේ පටන් ගත්තට එයා අන්තිමට කොහොම හරි ගේම් ගහලා YouTube එකක් channel එකක් කරලා සල්ලිත් හම්බ කරගෙන මෙයා කොහොම හරි අන්තිමට ඔය හොඳට ඉගෙනගෙන ඉවරලා කැම්පස් එකේ උපාධිධාරියෙක් විදිහට තමයි මෙයා අන්තිමට හොඳට ඉගෙන ගන්නවා. කොහොම හරි අද අපි අරන් ආව වීඩියෝ එකේ සුපිරිම මොටිවේෂන් වෙච්ච චරිතයක් වල රයිස්ටාර්ගේ චරිතය තමයි අපි මේ අරන් ආවේ. ඔයාලත් මේ වගේ ජීවිත කතාව ප්‍රයෝජනට අරන් සුපිරි වැඩදායි දෙයක් කරගන්න. සතියක් ඇතුළත මේ වීඩියෝ එක 10k ගැහුවොත් එහෙම මේ වීඩියෝ එකට දාලා දෙන කමෙන්ට් වල වැඩිම ලයික් තියෙන කෙනාට ටැග් එකක් දෙනවා. අනිවාර්යෙන් හින්ද මොකක් හරි දෙයක් කමෙන්ට් කරන් යන්න. මට බැනල් හරි ගමන්නේ මොකක් හරි එකක් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. බලන අය subscribe පාරක් දාලා දන්න අයට share කරලා like එකක් දාලා අපිට support එකක් දෙන්න. අද අපේ වීඩියෝ එක ඉවරයි. ආයෙ තව වීඩියෝ එකකින් මම TikTok ඉන්නවා. ඒකත් follow කරන්න. ඒක අමතක කරන්න එපා. කමෙන්ට් වල TikTok account එක දාලා ඇති.